මනුස්ස ජීවිතයක් අරගෙන මේ ලෝකේ ඉපදුනේ පෙර බුද්ධාන්තරවල ඉපදිලා කරගත්ත සුවිශාල කුසල් වැඩි වශයෙන් වියදම් කරලා නිතර බණ අහන අය හැටියට මනුස්ස ජීවිතයේ කොයිතරම් දුර්ලභයිද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට අනුවම අපි අහලා තියෙනවා. නමුත් ඒ ධර්ම කාරණාවන්ගේ පැහැදිලි කරන ඒ තරම්ම ඒ දුර්ලභ ජීවිතය අද Tamanට ලැබිලා තියෙනවා. ජීවිතේ බලාපොරොත්තු ගොන්නක් තියාගෙන යමක් මුදුන්පත් කරගන්න සාක්ෂාත් කරගන්න Taman සතු කරගන්න කටයුතු කරන කෙනෙක් ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගත්තාම කොයිතරම් සතුටු වෙනවද? ඊට වඩා කොච්චරනම් දුර්ලභද මේ ලෝකෙ මිනිසෙක් හැටියට උපදින එක. එහෙනම් මේ වාසනාවන්ත මනුස්ස ජීවිතය දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ මනුස්ස ජීවිත අතර සම්මා දිට්ඨිය ඇති මිනිසුන් බවට පත් වෙන්න ඊටත් වඩා පින් වියදම් කරන්න ඕනේ. සම්මා දිට්ඨිය ලැබුව අය අතර මට හිතෙන්නේ මේ වාගේ රටක උපදින්න තවත් වැඩියෙන් පින් වියදම් කරන්න ඕනේ කියලා. හොඳම තැනකට යන්න හුඟක් වියදම් කරලා අපි ඇවිල්ලා තියෙනවා. මොකද ලංකාවේ ඉපදුන කෙනෙකුට කරන්න පුළුවන් කුසල් මේ ලෝකෙ වෙන කොහේ ඉපදිලාවත් කරන්න බැරි ඒවා. දෙවියෙක් බ්‍රහ්මෙක් වෙලා ඉපදුනත් සමහර පිනක් කරගන්න මේ රටටම එන්න ඕනේ. ඒකයි තියෙන විශේෂත්වය. බඹලව කරන්න බැරි පිනුත් ලංකාවට ඇවිල්ලා කරන්න පුළුවන්. දෙව්ලොව කරන්න බැරි පිනුත් ලංකාවට ඇවිල්ලා කරන්න පුළුවන්. ලලාට ධාතුන් වහන්සේ වැඳ ගන්න උණු බඹලවත් නැහැ දෙව්ලොවත් නැහැ. ලංකාවටම එන්න ඕනේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන රූපය දරාගෙන ඉන්න තැන මුළු බුද්ධ රාජ්‍යයේ වෙන කොහෙවත්ම නැහැ. එහෙම තැනක වැඳ ගන්න නම් ලංකාවටම එන්න ඕනේ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජයන්න් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ අනුදැනුම ලත් ඒ ශ්‍රේෂ්ඨ අංකුරේ වන්දනා කරන්න නම් ඒ පින්නතුනි ලංකාවටම එන්න ඕනේ. ඒකයි මම කිව්වේ ලංකාවේ උපදින්න සම්මා දිට්ඨිය අරගෙන වෙන රටක උපදිනවටත් වඩා පින් තියෙන්න ඕනේ කියලා. ඒ හින්දා මේ වාඩි වෙලා ඉන්නේ මේ රටේ සම්මා දිට්ඨිය අරගෙන ඉන්නේ සංසාරේ තමන් කරපු පින් ලෝභ නැතුව විශාල වශයෙන් වියදම් කරපු අය. ඒක තමයි මං හිතන්නේ අපි ටික දුප්පත් වෙන්න හේතුව. ඒ පින්නතුනි සැප විඳින්න පෙර හම්බ කරපු පින් වියදම් කරලා තියෙනවා මේ ජීවිතය අරගන්න. බටහිර රටක වේවා වෙනත් විදේශ රටක වේවා අරාබිකරයේ වේවා ඒ මහා ධනවතුන් ඒ තරම් මහා ධනස්කන්ධයන්ට උරුමකම් කියන්නේ පෙර බුද්ධාන්තරවල පුංචි පින්කම් කරපු හින්දා. හැමදාම ඔහොම හිටියා නෙමෙයි. පෙර බුද්ධාන්තරවල පොඩි පින්කම් කරපු අය. ඒ දන් දීපු කුසල් දැන් ඵල දීලා තියෙනවා. අද සම්මා දිට්ඨිය ඇතත් නැතත් තමන් කරගත්ත පින තමන්ට ඵල දෙනවන්නේ. පින වගේම පවත් ඵල දෙනවා. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට ඒක දේශනා කරනවා. යානි කරෝති පුරිසෝ තානි අත්තනි පස්සති. මේ ලෝකේ ඉපදුන යම් කෙනෙක් යම් කර්මයක් කරනවා නම් ඒ කාන්තේම තමන්ගේ කර්මය දවසක තමන් තුලින්ම අත්දකිනවා. කල්යාණකාරී කල්යාණං ඒක කුසල කර්මයක් වෙන්න පුළුවන්.
පාපකාරීව පාපකම් ඒක අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. කුසල් වේවා අකුසල් වේවා තමන් කළ කර්මය ඒකාන්තයෙන් දවසක තමන් තුලින් මත්දකිනවා. ඒක තමයි කර්මයේ ස්වභාවය. කොයි වගේද? යාදිසං වපති බීජං තාදිසං හරතේ ඵලං. යමෙක් වපුරන්නේ යම් බීජයක්ද ලැබෙන ප්‍රතිඵලයත් බීජයට අනුවමයි. පොල් හැදුවාම අපිට තල් හම්බෙන්නේ නැහැ නේ පින්නතුනි. පොල් හැදුවාම ලැබෙන්නේ පොල්ම තමයි. වී වපුරාම ලැබෙන්නේ වීම තමයි. එහෙනම් වපුරන්නේ මොනවද? තමන්ට ලැබෙන ඵලය ඒකමයි. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙනකොට අපි කරගන්නේ කුසල්ද අකුසල්ද? අනිවාර්යෙන් ඒ දෙකම දවසක අපිට පල වෙනවා. එදාට අපි ඉපදිලා ඉන්න තැනවත් ඉපදිලා ඉන්න විදිහවත් වටින්නේ නැහැ. ආන් ඒක නිසා සසර කරගත්ත පින් කොයි විදිහට ඉපදුනත් ඵල දෙනවා. එහෙනම් පෙර බුද්ධාන්තරවල පින් කරපු අය, දන් දීපු අය, ඒ වගේ ප්‍රතිඵල අද භුක්ති විඳිනකොට අපිට හිතා ගන්න බැරි තරම් සැප සම්පත් ඔවුන් වටේට රැස් වෙනවා. පින නම් සැපයට නමක් කියලා දේශනා කළේ. එතකොට අපේ අයට ප්‍රශ්නයක් නැද්ද? එතකොට මේ මිනිස්සු විතරද පෙර බුද්ධාන්තරවල පින් කරලා තියෙන්නේ? අපි පින් කරපු නැති අයද? නෑ පින්නතුනි. මට හිතෙන්නේ ඊට වැඩිය පින් කරපු අය කියලා. නමුත් ඒ තරම් වත්කම් නැත්තේ. ඊට වඩා සැප විඳින්න අපි ගාව වත්කම් තිබුණා. හැබැයි ඒ වත්කම් වලට අපි මොකද කළේ? ඒවා අපි වියදම් කළා. මොකටද වියදම් කළේ? සම්මා දිට්ඨික රටක සම්මා දිට්ඨිකේ කැටියට උපදින්න. ඒ පෙරපින් බය නැතුව ආයෝජනය කරලා මේ ජීවිතේ අරගත්තේ ඊට වඩා හම්බ කරන්න හිතාගෙන. ඉතින් ඊට පස්සේ ආයෝජනයේට සාධාරණයක් කළාද කියන එක තමන් තමයි දන්නේ. වාසනාවන්ත ජීවිතයක් ලබා ගත්තා. මං කිව්වේ වැඩිපුර හම්බ කරන්නයි මේ ජීවිතේට ආවේ කියලා. කුසල් හම්බ කරන්න. මොකද කොච්චර පින් කරන්න පුළුවන් කාලෙක කොච්චර පින් කරගන්න පුළුවන් රටකද අපි ඉපදිලා තියෙන්නේ. මේ ලෝකේ සම්මා දිට්ඨික බෞද්ධ රටවල් 10ක් විතර තාම තියෙනවා. හැබැයි ඉතින් මේ හැම රටක් ගැනම කල්පනා කරාම අපි ඒවා දිලිඳු කියලා කතා කරන මට්ටමේ රටවල්. ලංකාව ගත්තා, බුරුමය ගත්තා, ලාओසේ ගත්තා, වියට්නාමයේ ගත්තා, තායිලන්තයේ ගත්තා, මහා දියුණු රටවල් නෙමෙයිනේ. දියුණු වෙමින් සැප විඳින්න තිබුණ පින් වියදම් කරලා සම්මා දිට්ඨිකයෙක් වෙලා ඉපදුනේ. මේ සංසාරයෙන් මෙතර යන්න පින් රැස් කරන්න පුළුවන්කම තියෙන තැන්වල.